ඉතින් ඔයාලා හැමෝම හොඳින් නේද? අද අපි කතා කරන්න යන්නේ තනිකම ගැන. තනිකම, කාත් කවුරුත් නැතිකම, ඒක ගැන දුක් වෙන අය කොච්චරනම් ඉන්නවද? තනිකම, කාත් කවුරුත් නැතිකමට කවුරුත් කැමතිත් නෑනේ. ඒත් අපි යම් දෙයකට කැමැත්තෙන් ආසාවෙන් ඉන්න තාක් අපි විඳවනවා. ලෝකේ හැම කෙනෙක්ටම හැමදේම ලැබෙන්නෙත් නෑ. අර ගොල්ලොන්ට මෙහෙම නෑයෝ ඉන්නවා, අර විදිහේ කට්ටිය ඉන්නවා, යාළුවෝ ඉන්නවා. අනේ මටත් හිටියනම් කිය සංසන්දනය කර කර ජීවත් වෙන තාක්කල් ලොකු පීඩනයක්. එහෙම හිතන තාක්කල් විඳවන්නම වෙනවා. මිනිස්සුන්ගේ ජීවිත එක වගේ නෑනේ. හිතන්නකෝ, සමහර අයට සල්ලි තියෙනවා. සමහර අයට පිරිස නෑ. තව අයට සල්ලි නෑ. ඒ වුණාට පිරිස ඉන්නවා. ඒ නිසා එකිනෙකා සමග සංසන්දනය කරන්න යන්න නම් එපා. තමන්ට නැති දේ ගැන නෑ නෑ කියලා වද වෙන්නත් එපා. එතකොට අපිට විඳවීමක් නෑ. තනියම ඉන්න කෙනෙක් විදියට මමත් ඒ මිහිරියාව විඳිනවා. හුදකලාව, තනිකම හරිම මිහිරි. හිතන්න, අපේ වචනයෙන් පවා අකුසල් වෙන එකක් නවතිනව නේද? ඒ තනියම හුදකලාව ඉන්න නිසා. හැබැයි අනිත් අය සමග සංසන්දනය කර තනිකම අඩුවක් කියලා හිතුවොත් විඳවන්නම වෙනවා. මිනිස්සු එකතු වෙන දිහා බල ඉන්න තාක් විඳවන්න වෙනවා. ඒ නිසා තනියම හුදකලාවේ ඉන්න අය තැවෙන්න එපා. කොහොමත් අපි තනියම ආවේ. ඉතින් මේ ජීවන ගමනත් තනියමම යන්න වෙනවා. ඒ විදියට හිතලා බලන්නකෝ. අපිට ලෙඩක් හැදුනහම කොයිතරම් පිරිසක් හිටියත් අපේ වේදනාව ඒ අයට කිව්වත් එයාලට ඒ වේදනාව ගන්න බැහැ නේද? අපි ඒ වේදනාව තනියමම දරා ගන්න ඕනේ. ඒ නිසා තනියම මට කවුරුත් නැහැ කියලා තැවි ඉන්න එපා. මරණය පවා බෙදා හදා ගන්න පුළුවන් කමක් නැහනේ. අපේ පිපාසයට වෙන කෙනෙක් වතුර බීවොත් හරියනවද? ඉතින් තේරුම් ගන්න. හුදකලාව ගැන තැවෙන්න එපා. හුදකලාවට තනිකමට පුරුදු වෙන්න. හොඳම දේ තමයි ධර්මය ශ්‍රවණය කරන්න. ඔබ ලෙඩ වුණා කියලා ඔබේ හිතවතුන් ගමන් යන එක නවත්තනවද? ඔවුන්ගේ එදිනෙදා වැඩ කරන එක නවත්තනවද? එක දවසක් දෙකක් කරා කියමු. ඕක දිගටම කරන්නේ නෑනේ. ඉතින් ඇත්තට මූණ දෙන්න. තැවි ඉන්න එපා. අපි කොහොමත් තනියම ආපු මිනිස්සු හැටියට තනියමම තමයි මේ ගමන යන්නත් වෙන්නේ. ඒ හින්දා අපි ශක්තිමත් වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.